අද දින මෙම සාකච්ඡාවේ ප්‍රධානම අංගය වුණේ ඊසාන දිග මෝසම ක්‍රියාත්මක වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරා පෙරේදා දිනේ. ඒ අනුව ඊයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සියලුම මේකට සම්බන්ධ පාර්ශ්ව මේ ආපදා කළමනාකරණයට සම්බන්ධ පාර්ශ්වකරුවන් කැඳවලා අපි පෙර සූදානම් මේ සඳහා සූදානම් වන්නේ කෙසේද කියා සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ සාකච්ඡාවට අනුව සඳහන් වූ කරුණු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම තමයි මෙහි දෙවැනි අරමුණ. ඒ අනුව අපිට මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දීලා තියෙනවා මේ ඊසාන දිග මෝසම ක්‍රියාත්මක වීම නිසා උතුරු පළාත තුල සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් ඇතිවීමට හැකි බවයි. ඒ වගේම උතුරු මැද නැගෙනහිර මධ්‍යම ඌව පළාත්වල සාමාන්‍යයට ආසන්න වැසි තත්වයක් ඇතිවිය හැකි බවත්. ඒ වගේම බටහිර සහ දකුණු පළාත්වල සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනයක් සහ අකුණු සහිත වර්ෂාවක් ඇතිවිය හැකි බව. ඉතින් ඒ අනුව අපි සියලුම ත්‍රිවිධ හමුදා, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය සහ අනෙකුත් සියලුම පාර්ශවකරුවන් මේ තත්වයට මුහුණ දීමට සූදානම් කරලා තියෙනවා. ඒ අනුව විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන දිත්වා සුලිකුණාටුව නිසා ලැබුණු වර්ෂාපතනයත් සමග විශේෂයෙන්ම භූමිය තෙත් වෙලා තියෙනවා. එළදොළ ගංගා ජලාශ පිරලා තියෙනවා. ඒ නිසා මේ කුඩා වර්ෂාවකින් පවා හානිකර තත්වයක් ඇතිවීමට හැකි. ඒ නිසා ජනතාව ඒ පිළිබඳ අවබෝධයෙන් සිටින්න කියලා විශේෂ ඉල්ලීමක් කරමින් මේ ඊසාන දිග මෝසමට සූදානම් වෙන්න කියලා අපේ සියලුම ජනතාව දැනුවත් කරනවා. විශේෂයෙන්ම මේකට හේතු වෙලා තිබුණේ දිත්වා සුලිකුණාටුවත් සමග ඇති වුණු වර්ෂාපතනයෙන් සම්තෘප්ත වෙලා තියෙන පොළව. ඒ නිසා නැවත සුළු තත්වයකදී පවා සුළු වර්ෂාපතනයකදී පවා යම්කිසි නායෑම්, ගස් කඩා වැටීම්, මාර්ගවලට ආබාධ තත්ත්වයන් නැතිවීම වැනි දේවල් සිදු වෙන්න පුළුවන්. කෙසේ වෙතත් අපි නාවික හමුදාව, යුද හමුදාව, ඒ සියල්ලම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඒ සියලුම කණ්ඩායම් මේ සඳහා සූදානම් කරලා තියෙනවා. ඒ නිසා මම නැවත මතක් කරනවා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වසර 30ක දත්ත වසර 30ක් තිස්සේ ලංකාවේ ඊසාන දිග මෝසමෙන් වර්ෂාව ලැබුණු දත්ත පරිශීලනය කළා තමයි මේ වාර්තාව දුන්නේ. එහිදී කියලා තියෙන්නේ උතුරු පළාත තුල සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක්, ඒ වගේම උතුරු මැද නැගෙනහිර මධ්‍යම ඌව පළාත් වලට සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනයක්, ඒ වගේම බටහිර සහ දකුණු පළාත්වල උතුරු මැද නැගෙනහිර මධ්‍යම සහ ඌව පළාත්වලට සාමාන්‍ය අගයට ආසන්න වෙස්සක්. ඊට පස්සේ බටහිර දකුණු පළාත්වල සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනයක් කියලා තමයි දැනුම් දීලා තින්නේ. ඒ අනුව අපි සියලු දේ සූදානම් කරලා තියෙනවා. ඊට අමතරව වුන් විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා දෙසැම්බර් ජනවාරි මාසවලදී අඩු පීඩන ප්‍රදේශ තරංගාකාරයේ කැළඹීම්, අවපාත හෝ සුලිසුලන් ඇතිවීමේ අවදානම පවතිනවා කියලා.